පාපිදුම්ලාදේ දක්ෂ දකුණත් මදවේගී පාන්දු යවන්නයි සන්තිතිය නියෝජනය කර ලැබේ. සාර්ථක ස්ථානගත කිරීමක් කරමින් ඒ අතරවාරේ අඩි පොයින්ට් සාහිස්ට්‍රා කව අතර පන්දු රකිමින් සිටි දිස්ත්‍රික්ක අධිකාරී සුරකිව පන්දු රැගෙන මාර කරන විට ලකුණු දෙකකට සීමා කර තිබෙන්නේ ආරක්ෂාකාරී ලකුණු පුවරුවක් නිර්මාණය කරන්න උත්සාහ කරන්නේ අතරවාරේ ලකුණු දෙකයි මුල් ලකුණු සංඛ්‍යාව දැන් මේ වන විට මුල් ලකුණු සංඛ්‍යාව ලකුණු දෙක දක්වා වැඩි කර තිබෙන්නේ. මේ පන්දුවාරය තුල දක්නට තිබුණේ නැහැ. මේ දක්වන අපිතිකරව ඉවසීමක් සහිතව පන්දුට පහර දෙන ආකාරයක් දක්නට තිබෙන්නේ. ඉදිරි පාදයේ රමණීය ලොෆ්ට් ඩොන්රයි පහර කෙල් ක්‍රමෙන් ලකුණු 6ක් එකතු කරන්නේ එපික්ලාල හිතුතුරි සමිච්චිලා විනිශ්චයකාරතුවන් දැද්දක ඉහළට ඔසවමින් අය 6 පහර සටහන් තබන විටක දැන් මුල් ලකුණු සංඛ්‍යාවට තවත් ලකුණු 6ක් එකතුවා දී යනවා. දැන් මුල් ලකුණු සංඛ්‍යාව ලකුණු 8 දක්වා වැඩි කරගෙන තිබෙන්නේ. ඔහුගේ පිට යම්තාක් දුරට ආසීරු කාරණයකට සිදුන ඔහුගේ පිත්ත භාවිතා කරමින් සිටින සමාන පාන්දුව පෙර පාන්දුව එල්ල කරනු ලැබුවා. ඒ අනුව සූදානම් මීළඟ පාන්දුව පෙර පාරිදමයි ඉදිරි පාදයේ රමණීය ලොෆ්ට් ඩොන්රයි පහර කෙල කරමින් ශනිකව මේ දකුණ පිටිකල්වා පාදයේ අස්සා පිත්තත් පාදක චලනය හරි අපූර්වට සිදු කරමින් පන්දුවේ පතිතය සමග සොයා යමින් සහ නොපතිත පන්දුවට සාර්ථක ප්‍රතිඵලදායී ඔන්රයි පහර කෙල කරමින් ලකුණු 6ක් එකතු කර ගන්නා විට දැන් මුල් ලකුණු සංඛ්‍යාව ලකුණු 14 දක්වා වැඩි කරගෙන තිබෙන්නේ. යම්තාක් දුරට අමිල පිර්ෂාන් මේ පන්දු දෙක කල්පනාකාරී වුණා. පෙර පන්දු දෙක සාර්ථකව යොමු කළා. මේ තනතිරුව තුල පතිතය සොයා යමින් සහ නිවැරදි ස්ථානයේ කරනවා. ඒ වගේම අමිල ෆැෂන් නායකවරයාට ආරාධනා කරනවා අමිලගේ තරගයේ කාසිය වාසියවර ගා බැලීමේ යනුව උඩ පාන්දුවා කැනඩාදී යන්නේ අති විශිෂ්ට ගණේ සාර්ථක උඩ පාන්දුව රැක ගැනීම අප්‍රිකාල හිතතුනේ ගාන් දිස්ත්‍රික්ක අධිකාරී මෙවැනි උඩ පාන්දු විශාල ලෙස රැකගත් දක්ෂයෙක් හැටියට ඩී බෙඩ්විකට් කලාප අඩේබ ස්ටකව කලාපේ පන්දු රැකීමේ සිටි ගාන් දිස්ත්‍රික්ක අධිකාරී හඳුන්වා දී හැකි මෙවැනි උඩ පාන්දු ගණනාවක අධ්‍යක්ෂ සහිත දක්ෂ තුන්වෙනි ක්‍රීඩකයා 2026 තරගමාලාවේ අවසන් මහා තරගයේ සුසුකම් ලබන අප්‍රිකාල හිතතුරි වත්මානයේ ශ්‍රී ලංකේ සැල්ලු පන්දුවේ අංක 1 කණ්ඩායම සුපර් ෆැෂන් කණ්ඩායම සමග පෙරලිකාර ගමනක් ආරම්භ කර තිබෙන ලංකාවේ ප්‍රමුඛ පෙළේ කණ්ඩායම් 10 තුළ සිටින කණ්ඩායමක් අතර තරගය දැන් ආරම්භ කර තිබෙන අතරතුරේ ඔන්රයි පහරක් රමණීය පහරක් කෙල ක්‍රමෙන් වමත් පිටිකරුවා ක්‍රීඩා අපිට සම්බන්ධ වූ සැනෙන් ආට දනාගත නොහැකි පන්දු පහරක් කෙල කළේ මේ දක්වන මද වේගී පාන්දු යවන සංජු ඛාන් හමුවේ පිටාල හිතුතුනේ යන දැන් සූදානම් වන්නේ මීළඟ පාන්දු යොමු කිරීමට යම්තාක් දුරට ඔහු කල්පනා කරමින් සිටිනා. මේ තනතිරුව තුළ ඉහළ මට්ටමේ සිටින වමත් පිටිකරුවා හමුවේ සූදානම් මීළඟ පාන්දුවේ යොමු කිරීමට කෙටි පාන්දුවක් යම්කිසි දෝලනයක් තිබුණා මේ පාන්දුව තුළ. කෙසේ නමුත් එකවර පන්දුවේ පතිතය සොයා ගන්නට හැකියාවක් ලැබුණේ මේ වමත් පිටිකරුවාට. ඔහුගේ දැස් දෙක විවර කරමින් සූදානම් තමයි ස්ථානයන්හි ක්‍රීඩකයන් රඳවා ගනිමින් සංජු ඛාන් right arm over the wicket ආත්‍ය භාවිතා කරමින් එල්ල කොල්ලාද පාන්දුව සාර්ථක පාන්දුවක් ඉපිලීමක් සහ දෝලනයක් තිබුණා මේ පාන්දුව තුළ. ඒ උපරිම ඵල ප්‍රයෝජන නෙලාගත් පාන්දුවක් හැටියට හඳුනා දිය හැකි මේ තනතිරුවේ ස්වභාවය පිළිබඳව ඔවුන් කල්පනා කරමින් සහ මේ තනතිරුවේ ස්වභාවයේ සංචලනය පිළිබඳව අපිට සම්බන්ධ වෙ සිටිනේ සරන් ක්‍රීඩා පිට සම්බන්ධ වෙ සිටිනේ එපිකාල හිත දක්වන තෙපිතා අස්රුන් ක්‍රීඩකයා සියපා සාර්ථක පාන්දු පහරක් ශනිකව දරාගත නොහැකි ආකාරයේ පන්දු පහරක් කෙල කරනු ලැබුවේ. ප්‍රිය ක්‍රීඩාලුවල හිතතුරි බඳ ශනිකව පසුපාදයට පැමිණියා. ශනිකව පපිට ඉහළ රැගෙන ගොස් පුල් කිරීම හරි අපූර්ව සිදු කරා. සාධාරණ මේ වයස් පිත්තේ සාධාරණම කොටසේ පන්දුව පතිතේ රඳවා ගන්න මේ ලකුණු 6ක් එකතු කර ගන්නා විට දැන් මොල් ලකුණු සංඛ්‍යාව ලකුණු 28 දක්වා වැඩි කරගෙන තිබෙන්නේ පිකරාලු හිතුවේ මෙවැනි පන්දු පහරවල් එල්ල කරහොත් යම්තාක් දුරට මේ 30 සීමාව පසු හොත් අපේ පන්දු 18ක තරගයක් තුල යම්තාක් දුරට කණ්ඩායම් දෙකටම සමබර තරගයක් වේවි. මේ අවසන් පූර්ව තරගයේ පිකරාලු හිතුවේ සූදානම්. පෙර පාරිදමයි ඩීප් විකට් කලාපේ භාවිතා කරා මේ පන්දු පහර එල්ල කිරීම සඳහා මේ දකුණ අපිටිකරුවා ශනිකව ඉදිරි පාදයට ගියා පිකරාලු හිතුවේ. මේ ඉපිරීමක් නොමැතිව එන පන්දුවට මේ දකුණ අපිටිකරුවා ශනික ඔන්රයි පහරා කෙල කරමින් ලකුණු 6ක් එකතු කර ගන්නා විට දැන් මුල් ලකුණු සංඛ්‍යාවේ ලකුණු 34 දක්වා වැඩි කරගෙන තිබෙන්නේ. ලකුණු 34යි ඔබ අපරාජය සිටින්නේ. උණත් පිටිකරුවා ශනික ඉදිරි පාදයේ පසු පාදයේ
විශාල පහරවල් වලට යා හැකි හයක් හැටියට නම් දරා සිටින්නේ. ඒ අතර වාරයේ තවත් එක ලකුණක් එකතුවාදී මුල් ලකුණු සංඛ්‍යාව ලකුණු 35 දක්වා වැඩි කර තිබෙන්නේ. පාදුවාර දෙකක් අවසන් වාදී ලකුණු සංඛ්‍යාව ලකුණු 35 දක්වා වැඩි කර තිබෙන්නේ. TRL කිරියාල සංචිතය යනව ලකුණු 35යි මේ වන විට මුල් ලකුණු සංඛ්‍යාව තවත් පන්දු 6ක් ඉතිරිව තිබෙනවා. අපේක්ෂාල හිතුතුනි මානවේගී පන්දු යවන right arm round the wicket antiya bhavita left arm round the wicket antiya bhavita කරමින් ඉල්ල කරලාද පාන්දුවේ සාර්ථක ප්‍රතිඵලදායී පන්දු පහරක් එල්ල කරලාවේ මේ ප්‍රබෝධ බල්ලක්ද පුරව තවත් ශක්තිමත් කරනවා. මේ දක්වන අපිතිකරව අපේ ක්‍රීඩාල හිතුතුනේ මොහු ක්‍රීඩා පිටියට සම්බන්ධ වූ ස්ථානීය පිළිබඳව යලි කල්පනා කරනවා ඇති. TRL කිරියාල සංජිතය බඳ මේ දක්වන අපිතිකරව ක්‍රීඩා පිටියට සම්බන්ධ වූ ස්ථානීය සිට 18 තුල මේ ලකුණු 41 යන සංඛ්‍යාව තර්ජනයක් වන්නට ඉඩ කඩ තිබෙන අපේ ක්‍රීඩාල හිතුතුනේ. කෙසේ නමුත් ඔවුන්ගේ සංචිතය දෙස බැලු කල එම ලකුණු සංඛ්‍යාව විශාල ලකුණු පුරවක් නොවන්නටත් ඉඩ කඩ තිබෙනවා. කෙසේ නමුත් පෙර පාදිමයි සාර්ථක පන්දු පහරක් එල්ල කරනු ලැබේ. ෆුල් ලෙන්ති පන්දුවේ පතිතේ රැඳෙවා. කෙසේ නමුත් ශනික පසුපාදයේ ගොස් ෆ්ලික් කිරීම සිදු කරමින් ලකුණු 6ක් එකතු කර ගන්නා විට දැන් මුල් ලකුණු සංඛ්‍යාව ලකුණු 47 දක්වා වැඩි කර තිබෙන්නේ. යම් තාක් දුරට ඔබේ සේන ප්‍රථම පන්දුව තුල සහ දෙවන පන්දුව තුල ඔහුට දරාගත නොහැකි ආකාරයේ පන්දු පහරවල් දෙකක් එල්ල කරා. මේ දකුණ සාර්ථක පිටිකරුවා සරන් ප්‍රික්‍රාල හිතුතුනේ හරවා ගන්න ආකාරයක් දක්නට තිබෙනවා. මේ දකුණ අපිතිකරුවා පික්රාල හිතුතුනේ සුදානම් මීළඟ පාන්දුවට මුහුණ දීම සඳහා ඔවසේන සුදානම් වනේ මීළඟ පාන්දුව යොමු කිරීම සඳහා පෙර පාරිදමයි ඔන් ඩ්‍රයිව් පහරක් ලකුණු 6ක් එකතු කරගන්නේ. යනවා දැන් මුල් ලකුණු සංඛ්‍යාව එම ලකුණු 6 සමග ලකුණු 53 දක්වා වැඩි කර තිබෙන්නේ. පික්රාල හිතුතුනේ ලකුණු 53යි මුල් ලකුණු සංඛ්‍යාව යනුව ආරාධනා කරනවා. නැවතත් කූම්ෆ් කැෆේ හෝමාගම නායකවරයාට අපත් සමග එකතු වෙන හැටියට කූම්ෆ් කැෆේ හෝමාගම නායකතුමනි ඔබතුමන්ට ආරාධනා කරනවා. හැකි ඉක්මනින් අපත් සමග සම්බන්ධ වන්න. කූම්ෆ් කැෆේ හෝමාගම නායකවරයාට ආරාධනා කරනවා අපත් සමග එකතු වෙන හැටියට මදවන හැටියට අමිල ෆැෂන් නායකතුමනි ඔබතුමන්ට ආරාධනා කරනවා. එවර සාර්ථක පාදා කියමු කොළවේ සියලු ක්‍රීඩකයන්ගේ උපදෙස් ඇතුව යොමු කළ ලද පාන්දුවක් හැටියට ආදුන්නා හදයකි. කෙසේ නමුත් ප්‍රථම පාන්දු තුන තුල එල්ල කළ ලද විශාල පහරවල් හමුවේ යම් තාක් දුරට ඔබේ සේන කල්පනාකාරී පාන්දුවක් යොමු කළා. වමත් මද වේගී පාන්දු යවන හරි අපූර්ව ක්‍රීඩා කෞශල්‍යතා ශ්‍රී ලංකාව පුරාවට බිහිදී ගොස්ද ධනුෂ්ක සම්පත්තියේ උපදෙස් ඇතුව යොමු කළ පාන්දුවක් හැටියට ආදුන්නා හදයකි. කෙසේ නමුත් සාර්ථක පාන්දුවක් එවරත් කෙලින්ම කඩොල්ල තුලට පාන්දුව ඇදී ගිය අත පාදයේ වැදි ගිය ලකුණක් පිටේ වැදි ගිය ලකුණක් හැටියට අපේ විනිශ්චයකාරතුමාන් ඒ පිළිබඳ දැනුවත් කරා දී තියුණු S2ක් සහිත විනිශ්චයකාරවරයෙක් ආරාධි සිටින ප්‍රධාන විනිශ්චයකාර වශයෙන් ප්‍රික්ලාල හිතුතුනේ ඒ සියලු ක්‍රීඩකයන්ගේ හිත් ආදරය දිනාගත් විනිශ්චයකාරතුමාන් ආද දවසේ අප සමග එකතු වී සිටිනවා. යන සාර්ථක පාන්දුවක් එවර එකතු වන්නේ මුල් ලකුණු සංඛ්‍යාව 1 ලකුණක් එකතු ආදී දැන් මුල් ලකුණු සංඛ්‍යාව ලකුණු 56 දක්වා වැඩි කරගෙන තියෙනවා. ලකුණු 56යි මේ වනිට මුල් ලකුණු සංඛ්‍යාව පන්දු 18ක් තුල ලකුණු 57ක් ලබා ගත යුතුයි. අපේ තරගයේ සුපර් පැෂන් ක්‍රීඩකයා ජයග්‍රහණය කරනවා නම් මද සුළම් දහරාවක් ගමන් කරනවා. දිදිනිය පාසල් ක්‍රීඩා පිටිය තුල නිල්වන් හස්කුසක් දක්නට ලැබෙන විට මේ සම්බන්ධ වූ ප්‍රේක්ෂක ප්‍රේක්ෂිකාවන් ඉතාමත් වාසනාවන්ත තත්ත්වයක් තිබෙන්නේ. සියසින් මේ තරඟමාලාව දැක බලා ගැනීමට හැකියවීම පිළිබඳව ප්‍රිය ක්‍රීඩාලෝලයේ මිතුරු මිතුරියනි. යලිත් ඉදිරි පාදයේ සහ පසු පාදයේ අතර දෙගිඩියාවකින් යුක්තව පන්දුව පිට මෑත් කර ගනිමින් දිල්ෂාන් අතට පන්දුව බාර කරන විට තවත් එක ලකුණක් එකතු වෙනවා ලකුණු සටහනට ප්‍රිය ක්‍රීඩාලෝලයේ හිතවතුනි. සූදානම් පන්දු යැවීම සඳහා ධනුෂ්ක සම්පත්තියට එවර යලිත් සාර්ථක පන්දුවක් ලකුණකට නැහැ ප්‍රිය ක්‍රීඩාලෝලයේ මිතුරු මිතුරියනි. ඊට කඩා කුට්ලින්ති පන්දුව පතිත කරන්නේ පුල් පහරකට වෑයම් කරේ තරමතර ක්‍රීඩාංගණයේ උදැසන ඇද වැටුණු තෙතබරිත ස්වභාවය යලිත් සූදානම් වනවා. right arm medium fast bowler runs away from us past the umpire and another good delivery going for a drive. It is a caught most technically sounded player lose their first ticket. Dhanushka Sampath departure
ප්‍රථම කඩුල්ල බිඳ වැටෙනවා අපේ ක්‍රීඩාලෝලී මිතුරු මිතුරියනේ නම්දරු ආරම්භක පිතිකරුවාට වැඩි වේලාවක් ක්‍රීඩා පිටියේ රැඳී සිටීමට ඉඩ ප්‍රස්තාව ලබා දෙන්නේ දක්නට ලැබුණා අපේ ක්‍රීඩාලෝලී මිතුරු මිතුරිය වර්තමානයේ වන විට සුපර් ෆැෂන් කණ්ඩායමේ තවත් අපූර්ව දක්ුණත් පිතිකරුවාට එරෙහිව දිවෙනවා කයිෂන් පන්දුවක් යැවීම සඳහා යලිත් පිට ඉන්නට තරමක් ඈතයි පන්දුව වයිට් පන්දුවක් ලෙසින් සංඥා කරනවා ප්‍රධාන විනිශ්චයකාරවරයා පන්දු 16ක් තුල ලකුණු 55ක් ලබාගත යුතු තත්ත්වයක් ක්‍රීඩාලෝලී මිතුරු මිතුරියනි කෙසේ වෙතත් නන් ස්ට්‍රයිකර්ස් එන්නකේ තුල මේ තරගය බලා සිටියේ අසන්ත ලෙපාත සුපර් ෆැෂන් ගෞරවය වෙනුවෙන් නිතාමත් ආගෙන ඉනිමක් ක්‍රීඩා කළ යුතු ඉදිරිදෙනිය පාසල් ක්‍රීඩා පිටිය තුල විශේෂයෙන්ම මේ තරඟ සංවිධායකයන් ඉතාමත් සතුටටපත් වී ඇති ලාංකීය සැහැල්ලු පන්දුවේ අංක 1 කණ්ඩායමක සබර්ගුම් පළාතේ නම්බෙරු කණ්ඩායමත් එකිනෙකට සීතාවකදී මුණ ගැසෙන විට පිය ක්‍රීඩාලෝලී මිතුරු මිතුරියනි දැන් පන්දු 14ක් තුල ලකුණු 53ක් ලබාගත යුතුයි මේ තරගයේ ජයග්‍රහණය කිරීමට නම් අසන්ත ලෙපා වේගවත් පහරකට යනවා දිල්ෂාන් උඩ පන්දුව වෙත එනවා අසන්ත ලෙවන්ට වැඩි වේලාවක් ක්‍රීඩා පිටියේ රැඳී සිටීමට හැකියාවක් ලැබෙන්නේ නැහැ වේගවත් පහරකට වෑයම් කරේ ලකුණු අවශ්‍යම මොහොතේදී ලෙපන් එල්ල කරන ලද පන්දු පහර ටොප් පිචි දැවටීමත් සමග ඉහළ නගින පන්දු උඩ පන්දුවක් වශයෙන් රැක ගන්නවා ක්‍රීඩාලෝලී මිතුරු මිතුරියනි තමට අවශ්‍ය පන්දු පිටිය සකසා ගනිමින් දකුණත් මද වේග පන්දු යවනවා විනිසුරු පාසු කරමින් පන්දුවක් යොමු කරන කුට්ලෙන් තී හදිසියෙත් නැතනම් ජොක්ලෙන් තී පන්දු පතිත කරන්නේ ඩ්‍රයිව් පහර එක ලකුණක් එවර යනුව ප්‍රථම පන්දු ආරේ නිමාව දකින්නවා ලකුණු 6යි කඩුළු දෙකක් විද වැටි පිය ක්‍රීඩාලෝලී මිතුරු මිතුරියනි දැන් ලකුණු 52ක් පන්දු ආර දෙකක් තුල ලබාගත යුතු තත්ත්වයක් තියෙන්නේ යම් අසතුටක් තිබෙනවා මේ සිටින ප්‍රේක්ෂකයින්ගේ කෙසේ වෙතත් දිල්ෂාන් දැවියාමෙන් පසු සරණ ක්‍රීඩා කළ ඉනිමට සමාන ඉනිමක් මේ කඩුල්ලේ සිටින ක්‍රීඩකින් දෙදෙනා ක්‍රීඩා කළ යුතුයි මේ සිටින ක්‍රීඩකයින්ට යම් සාර්ථකත්වයක් ප්‍රේක්ෂකයින්ට යම් සාධාරණත්වයක් ඉෂ්ට කිරීමට නම් පිටෙන් තම යුතුයකම් කොටස මැනවින් ඉෂ්ට කළ ක්‍රීඩකයා පන්දු යැවීම සඳහා කැඳවා තිබෙන්නේ අකිල සූදානම් වන්නේ ඊටම ආදර්ශනීය පහරක් එල්ල කරනවා ලොෆ්ටඩ් ඕබ්‍රයි පහරක් ලෙසින් ප්‍රිය ක්‍රීඩාලෝලී මිතුරු මිතුරුනි ලකුණු 6යි සුපර් පේෂන්ට් කාරාවැටෙන ඉනිමට ජීවය එක්කන ලද පන්දු පහරක් එල්ල කරන්නේ පෙර පාදයට පැමිණෙමින් ලොනොන් සහ ලොන් ඔෆ් කලාපාතරින් ලකුණු 6ක් ලබා ගන්නවා තිබෙනවා යලිත් සරණ ඉදිරියේදී වමත් පිතිකරුවා දාර්ශනීය පහරක් තරමක් ෆ්ලැට් 6 එකක් ලබා ගන්නේ වමත් පිතිකරුවා පිය ක්‍රීඩාලෝලී මිතුරු මිතුරියනි ඒ අනුව මුළු ලකුණු සංඛ්‍යාව ලකුණු 19 දක්වා දැන් ඉහළ නැමී තිබෙනවා පිට පන්දු දෙකක් තුලදී බැක් ටු බැක් 6 ක්‍රියාත්මක කරන ආකාරය දක්නට ලැබෙන්නේ වමත් පිතිකරුවා වාගනිමින් සූදානම් වනවා දකුණත් මද වේග පන්දු යවන්න පිටතටම ලැබුණු පන්දුව ඉතාම ආදර්ශනීය පහරක් පිට පහරවල් තුනක් කෙල්ල කරන ලද මේ දකුණත් පිතිකරුවා ඉන්ටර්චාලික පන්දු පහරවල් තුනකින් කරා වැටෙනු සුපර් පැෂන් ඉනිමට යම් ජීවයක් එකතු කරන ආකාරය දක්නට ලැබෙන්නේ පිය ක්‍රීඩාලෝලී මිතුරු මිතුරියනි ඒ සමගින් මුළු ලකුණු සංඛ්‍යාව දැන් ඉහළ නැංවී තිබෙනවා. දෙනිය පාසල් ක්‍රීඩා පිටියට සම්බන්ධ වූ ක්‍රීඩකීන්ට යම් සාධාරණත්වයක් ඉෂ්ට කරනවා කියලා ඒ ආකාරයෙන්ම සිදුවනවා ස්ක්වාලේ කලාපයෙන් වරෙල්ල කරන්නේ පන්දු පාර පායින්න පැත්තෙන් සවිමත් වමත් පිතිකරුවා ඉහළ නැගෙන පන්දුව හරවා එල්ල කළා ස්ක්වාලේ කලාපයෙන් ලකුණු 6යි ක්‍රීඩාලෝලී මිතුරු මිතුරියනි දැන් ලකුණු 31යි මුළු ලකුණු සංඛ්‍යාව දැන් සටනක් දිය හැකි ලකුණු පූර්වක් ක්‍රමයෙන් නිර්මාණය වන ආකාරය දක්නට ලැබෙන්නේ දැස් නොහෙලා නිසල්මනේ බලා සිටින ආකාරය ලාංකීය සැහැල්ලු පන්දුවේ නම්දරු අංක 1 පිතිකරුවා මේ වමත් පිතිකරුවාගේ පිටි හරඹය ලෙසින් දක්න විට පිට ක්‍රීඩාලෝලී මිතුරු මිතුරියනි
TRL කිරියල් ක්‍රීඩකයන් තරමක් නියමල සපමින් මේ තරගයේ නරඹන ආකාරය දක්නට ලැබෙනවා. වමත් පිටිකරුවා යලි සූදානම් සරණගේ පන්දුව ඉදිරියේදී වර කෙටි පන්දුව යම් ආකාරයකින් විපුල පළලෙලා ගැනීමට හැකියාවක් නැහැ. 32 වන ලකුණ එනවා ප්‍රධාන ලකුණු සටහනට. ඉලක්කය right arm round the wicket ආකාරයෙන් පාසු පාදයට යමින් ට්‍රයිව් පහරක් එල්ල කරනවා. එක ලකුණයි එතන තිබෙන්නේ. ලකුණු 24ක් දැන් පන්දු 5ක් තුල මොහමඩ් රිකාෂ් ක්‍රීඩා පිටියේ සිටින ක්‍රීඩකයා රිකාස්ට හැකියාවක් ලැබෙයිද මේ දැවන්ත ඉනිම සාර්ථක ඉනිමක් බවට පරිවර්තනය කර ගැනීමට පිය ක්‍රීඩාලෝලී මිතුරියනි වෙනවා. දකුණ තින් මද වේග පන්දියාවන චානක සූදානම් right arm over the wicket ආකාරයෙන් එවර සාර්ථක පන්දුවක්. ලකුණකට නැහැ එවර ඉඩ කඩක් ක්‍රීඩාලෝලී මිතුරියනි. දැන් පන්දු 4ක් ඉතිරිව තිබෙනවා. යලි සූදානම් වෙනවා මද වේග පන්දියාවන්න right arm over the wicket ආකාරයෙන්. අර දර්ශනීය පහරක් එල්ල කරන්නේ එක ලකුණකට ඉඩ ප්‍රස්තාව විවර වෙනවා එවර. කුම් කැපේ හෝමගම සහ අමිල පැෂන් නායකයන් කාසිය වාසිය උරගා බැලීමට මේ ස්ථානයට සම්බන්ධ යුතුයි. ක්‍රීඩා පිටිය තුල ක්‍රියාත්මක වන්නේ පිය ක්‍රීඩාලෝලී මිතුරියනි. අර සාර්ථක පන්දුවක් ලකුණකට නැහැ ඉඩ කඩක් පිය ක්‍රීඩාලෝලී මිතුරියනි. යලි සූදානම් දකුණත් මද වේග පන්දියාවන්න සාර්ථක පන්දුවක් ලකුණකට නැහැ ඉඩ කඩක්. තමත් හොඳ සටනක් ලබා දෙනවා සුපර් පැෂන් ක්‍රීඩකයන්. කෙසේ වෙතත් අර සරණගේ අදාහගත නොහැකි ඉනිම තමයි යම් විදියකින් මේ තරඟකාරී තරඟයට යම් ආකාරයකින් ප්‍රහාරයක් එල්ල කළේ පිය ක්‍රීඩාලෝලී මිතුරියනි. ඒ අනුව සුපර් පැෂන් ක්‍රීඩකයන්ට පරාජය අත්කර දෙමින් TRL කිරියල්ල ක්‍රීඩකයන් මේ තරඟයේ ජයග්‍රහණය